ඔයා පෙට්‍රල් ගහන වාහනයක් වදින කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඇත්තටම අපි අද කතා කරන්නේ වංචාවක් ගැන. ලංකාවේ වාහන පදින වැඩි පිරිසක් ජීවිත කාලෙදී එකවතාවක් හරි මේ වංචාවට අහු වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ලොකුම අවුලකමයි එහෙම අහු වෙලා. ඒක වංචාවක් බව නොදැන නැවත නැවතත් මේ වංචාවටම මිනිස්සු අහු වෙමින් ඉන්නවා. ඇත්තටම මේක මිනිස්සුන්ගේ කාලයත් මුදලුත් දෙකම නාස්ති කරන සාපයක් කියලා කිව්වොත් නෙවෙයි. සමහර විට ඔයත් මේ වංචාව නිසා නිතරම මේ ලක්ෂ ගණනක් ගරාජ් වලට සහ ස්පෙයා පාර්ට්ස් වලට වියදම් කරලා සමහර විට ඒ මුදල බීරම්නේ ඇයි කියලා ඔයාට තවමත් හරි අදහසකුත් නැති වෙනවා. අපි හිතුවා ඒ ගැන ඔයාලා දැනුවත් කරන එක වටිනවා කියලා. ඒ තමයි ස්පාර්ක් ප්ලග් වංචාව. ස්පෙයා පාර්ට්ස් වගේ ශේෂ්ත්‍රයන් වල නිසි නියාමනයක් නැති ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය වගේ ආසියාතික රටවල් වල ජීවත් වෙන අහිංසක මිනිස්සු තමයි මේ සාපේ නිසා වැඩිපුරම ගතියට පත් වෙන්නේ. මේකේ තියෙන ලොකුම අවුල තමයි මිනිස්සු දන්නේ නැහැ තමන් වංචාවකට අහු වෙලා කියලා. ඉතින් මිනිස්සු වාහන එපා වෙනකම් එකම දෙයට මුදල් සහ කාලය නාස්ති කරමින් ඉන්නවා. ඒ වගේම තාමත් හොළු මට්ටමේ තියෙන තවත් කාලයක් දුවන්න පුළුවන් වාහන පවා සම්පූර්ණයෙන්ම විනාශ කරගන්නවා. හරි එහෙනම් දැන් විස්තර නැතුව අපි බලමු කතාවට. ඔයා හිතන්නේ ඔයාගේ වාහනේට ටියුන් අප් එකෙන් පස්සේ දාපු ස්පාර්ක් ප්ලග් සෙට් එක ජෙනුයින් නෙව කියලා. ඒකට උත්තරේ මේ වීඩියෝ එක අවසානයේ ඔයාම තීරණය කරන්න. ලංකාව ඇතුලේ වික්‍රි වෙන ස්පාර්ක් ප්ලග් වලින් වැඩි ප්‍රතිශතයක් ෆේක් නැත්නම් රෙප්ලිකා ප්‍රොඩක්ට්ස්. ඇත්තටම ෆේක් සහ රෙප්ලිකා කියලා කියන්නේ වර්ග දෙකක්. ෆේක් කියන්නේ පාරිභෝගිකයන් රැවටීම් සඳහාම නිපදවන වෙනත් ව්‍යාජ නිෂ්පාදන වලට. රෙප්ලිකා කියලා කියන්නේ ඔරිජිනල් එකට සමානව නිපදවන. නමුත් ඔරිජිනල් ප්‍රොඩක්ට් එකට සම්බන්ධයක් නැති වෙනත් ප්‍රොඩක්ට් එකක්. ඔයා සමහර වෙලාවට grade A, grade B කියලා මිලදී ගන්න මේ වගේ රෙප්ලිකා ප්‍රොඩක්ට්ස් තමයි. ඇත්තටම ෆේක් ස්පාර්ක් ප්ලග් එකක් කියන්නේ බාහිර පෙනුමින් ඔරිජිනල් ස්පාර්ක් ප්ලග් එකට 100%ක් සමාන. නැත්නම් 90%ක් සමාන. නමුත් ක්‍රියාකාරීත්වයෙන් සම්පූර්ණයෙන්ම දුර්වල වෙනත් ස්පාර්ක් ප්ලග් එකකට. තේරෙන සිංහලෙන් කිව්වොත් යකඩ පූරක් වටේට සෙරමික් කෝටින් එකක් දාලා පෙට්ටි එක දාලා NGK හෝ ඩෙන්සර් නම් වලින් පුනන මරාන. ඔයා නිකමට අලිබබා එකට ගිහිල්ලා ස්පාර්ක් ප්ලග් කියලා සර්ච් කරලා බැලුවොත් ඔයාට මේ ෆේක් ස්පාර්ක් ප්ලග් ඕලි කුට්ටු ආනමාලු මිලටත් වඩා අඩු මිලට විකුණන සප්ලයර්ස්ලා දහස් ගණනක් හොයාගන්න පුළුවන්. ඉතින් මේ සප්ලයර්ස්ලා ළඟ විවිධ මිල පරාසයන් යටතේ ක්වොලිටි ග්‍රේඩ්ස් කිහිපයකින් මේ ස්පාර්ක් ප්ලග්ස් මිලදී ගන්න තියෙනවා. ඔයාට ඕනෙම වර්ගයක ස්පාර්ක් ප්ලග් එකක් ඔයාට අවශ්‍ය ක්වොලිටි එකකින් එයාලගෙන් මිලදී ගන්න පුළුවන්. ඔයා මිලදී ගන්න කැමති ගාන අනුව ස්පාර්ක් ප්ලග් එකේ ක්වොලිටිය වෙනස් වෙනවා. මම මෙතනදී ක්වොලිටි කියලා අදහස් කළේ ඔරිජිනල් එකට බාහිර පෙනුමින් කොච්චර සමානද කියන එක විතරයි. උදාහරණයක් විදිහට ගත්තොත් සෙරමික් ඉන්සුලේටර් එක උඩ print කරලා තියෙන part number එකේ printing quality, plug එකේ color එක සහ finishing එක, ඒ වගේම package එකේ නැත්නම් box එකේ quality එක. මේ වගේ දේවල්. මේවා අරුණාම මේ fake spark plug වල ක්‍රියාකාරීත්වය ඔරිජිනල් spark plug එකට කිසිම විදිහකින් සමාන නැහැ. මේක තවදුරටත් තේරෙන්න පැහැදිලි කළොත් ඔයා මාකට් එකේ රුපියල් 2000කට විතර මිලදී ගන්න fake iridium spark plug එකක් genuine iridium spark plug එකක් එක්ක එකට තියලා පරීක්ෂා කරන්න. සමහරවිට ඒකේ තියෙන බාහිර වෙනස්කම් ඔයාට උනත් හොයාගන්න පුළුවන්. හැබැයි රුපියල් 3000කට විතර මිලදී ගන්න fake plug එකක් සහ ජෙනුයින් ප්ලග් එකක් අතර බාහිර වෙනස්කම් ඔයාට අඳුරගන්න අමාරුයි. 90ක 95ක් විතරම ඔරිජිනල් ප්ලග් එකේ පෙනුමට සමානව තමයි මේ ෆේක් ප්ලග් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඩෙන්සෝ සහ NGK සමාගම් විසින් කරපු සමීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා. මේ ආසියානු කලාපයේ ඔන්ලයින් මාකට් ප්ලේස්, ඒ කියන්නේ AliExpress, Amazon, eBay වගේ විකුණන ස්පාර්ක් ප්ලග් වලින් 60%-70% අතර ප්‍රමාණයක් මේ ව්‍යාජ අනුකරණ බව. නමුත් පළපුරුදු කාර්මිකයෙක්ට නැත්නම් මේ විෂය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට එයා වෙන් කරලා අඳුරගන්න එච්චර අමාරු දෙයක් නෙමෙයි. අද වීඩියෝ එකෙන් මම ජෙනුයින් ස්පාර්ක් ප්ලග් එකක් ෆේක් එකකින් වෙන් කරලා අඳුරගන්න විදිහ ඔයාලට කියලා දෙනවා. ඊට කලින් අපි ආයෙත් එමු අපේ ප්‍රධාන කතාවට. අපි දැන් බලමු මේ වංචාව නිසා මිනිස්සු අනාථ වෙන්නේ කොහොමද කියලා. මූලික වශයෙන් අපිට මේ ස්පාර්ක් ප්ලග්ස් වර්ග 3කට වෙන් කරගන්න පුළුවන්. අංක 1. ඒ තමයි NGK සහ ඩෙන්සෝ නමින් නිෂ්පාදනය කරන 100%ක් ව්‍යාජ අනුකරණ. අපි මේ ගැන කතා කරා. අංක 2. ඒ තමයි NGK සහ ඩෙන්සෝ විසින්ම නිෂ්පාදනය කරන genuine ස්පාර්ක් ප්ලග්ස්. නමුත් ජපානයෙන් පිටත වෙනත් රටවල තමයි මේවා නිෂ්පාදනය කරන්නේ. NGK සහ ඩෙන්සෝ කියන සමාගම් දෙකටම ජපානයෙන් පිටත වෙනත් රටවල් ගණනාවක කර්මාන්තශාලා තියෙනවා. අතන මේකට හේතුව තමයි අඩු මිලට නිෂ්පාදනය කරන ලෝකේ පුරාම යාලගේ නිෂ්පාදන බෙදාගෙන එක. හැබැයි මේ විදිහට නිෂ්පාදනය කරන ස්පාර්ක් ප්ලග්ස් JDM නෙවෙයි. ඒ කියන්නේ ජපාන් ඩොමෙස්ටික් මාකට් එකේ භාවිතය සඳහා නිෂ්පාදනය කරන ඒවා නෙවෙයි. අංක 3. අංක 3 තමයි ජපානයේ නිෂ්පාදනය කරන OEM ස්පාර්ක් ප්ලග්. ඒ කියන්නේ ඔයා ජපාන් වාහනයක් බ්‍රෑන්ඩ් නිව් වලදී ගත්තොත් ඒ වාහනේට එන ස්පාර්ක් ප්ලග්ස්. ඔයා බ්‍රෑන්ඩ් නිව් ජපාන් වාහනයක් ගත්තොත් ඒකේ අනිවාර්යයෙන්ම තියෙන්නේ ජපානයේ නිෂ්පාදිත NGK හෝ ඩෙන්සෝ ස්පාර්ක් ප්ලග් එකක්. ව්‍යාජ ස්පාර්ක් ප්ලග් ගැන කියනවා නම් මේ වගේ මිල ඉතාමත් අඩුයි. සාමාන්‍යයෙන් ඔරිජිනල් ස්පාර්ක් ප්ලග් එක මිලෙන් 10%කටත් වඩා අඩු මිලකට තමයි මේවා තොග වශයෙන් අලෙවි වෙන්නේ. ඊළඟ එක තමයි ජෙනුයින් නමුත් ජපානයේ නිෂ්පාදනය නොකරන ස්පාර්ක් ප්ලග්. මේවා මිල සාපේක්ෂව වැඩි. මොකද මේවා ජපානයේ නිෂ්පාදනය නොකලත් ව්‍යාජ ඒවා නොවන නිසා. අවසාන එක තමයි made in Japan
OEM ස්පාර්ක් ප්ලග්. මේවා තමයි මිලෙන් වැඩිම ඒවා. ඒ වගේම ඉහළම ක්වොලිටි එකේ තියෙන ස්පාර්ක් ප්ලග්. නමුත් මේ වර්ග තුනේම ප්ලග්ස් පාරිභෝගිකයා අතට එද්දී ඒ වගේ අවසාන මිල තීරණය වෙන්නේ පාරිභෝගිකයාගේ දැම්ම මත. ඔයා කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් නම් ඔයාට ෆේක් ස්පාර්ක් ප්ලග් එකක් වුණත් ජෙනුයින් ජපාන් එකක මිලට විකුණන්න පුළුවන්. හැබැයි ඔයා මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් තවදුරටත් ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. දැන් මම ඔයාට පෙන්නන්නම් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කරන කෙනෙක් පෙන්වන්නේ නැති දෙයක්. ඇත්තට මේක මම පෙන්වන්නේ ඔයාට මේකේ ඇත්ත කතාව තහවුරු කරලම පෙන්වන්න ඕනේ නිසා. මේ තියෙන්නේ අපේ ජපාන් සප්ලයර්ගෙන් අපි ස්පාර්ක් ප්ලග්ස් මිලදී ගත්ත ඉන්වොයිස් ප්‍රයිස් එක. ඒ වගේම මේ තියෙන්නේ අපි චයිනා සප්ලයර් කෙනෙක්ගෙන් ගත්ත කොටේෂන් එකක ස්පාර්ක් ප්ලග් ප්‍රයිස් එක. අපි එක උදාහරණයක් විදිහට ගමු. Honda Vezel එකට එන NGK ලේසර් රිඩියම් ස්පාර්ක් ප්ලග්. මේ ජෙනුයින් ජපාන් ස්පාර්ක් ප්ලග් එකේ මිල yen 2700ක් වෙනවා. ඒ කියන්නේ ජපානයෙන් මිලදී ගද්දී මේකේ මිල අසමශ රුපියල් 5400ක් වගේ වෙලා. මේ තියෙන්නේ චයිනීස් සප්ලයර්ගේ ප්‍රයිස් එක. එයා ගාව ක්වොලිටිස් 4කින් තියෙනවා. හොඳම ක්වොලිටි එකකින් ගත්තොත් ප්‍රයිස් එක වෙන්නේ යුවාන් 8යි. ඒ කියන්නේ ලංකාවෙන් දිනුම් රුපියල් 350ක් වගේ ගානක්. මේ මිලේ වෙනස බලුවම ඔයාටම තේරුම් ගන්න පුළුවන් මේ ඔරිජිනල් ස්පාර්ක් ප්ලග් එකක් සහ ෆේක් එකක් පිටතින් සමාන වුණාට මේ දෙක අතර ක්‍රියාකාරීත්වයේ කොයිතරම් වෙනසක් ඇද්ද කියලා. අතන රුපියල් 2000ට 3000ට විකුණන ඉරිඩියම් ස්පාර්ක් ප්ලග් කියලා කියන්නේ මේ වගේ රුපියල් 250ට 350ට තොග වශයෙන් ගෙන්නලා විකුණන බඩු. ඉතින් මේ කතන්දරේ නොදන්න නිසා මිනිස්සු කිසිම දෙයක් බලන්නේ නැතුව මිල ගණන් විතරක් කම්පෙයාර් කරලා ෆේක් ස්පාර්ක් ප්ලග්ස් මිලදී ගන්න පෙළඹෙනවා. ඉතින් ජෙනුයින් ප්ලග් එකක් රුපියල් 6000ක් 6500ක් වෙද්දී ඒ නමින් ඒ නම්බරෙන්න ඒ වගේම බොක්ස් එකේ තියෙන ෆේක් ස්පාර්ක් ප්ලග් එකක් රුපියල් 3000ට මිලදී ගන්නවා. අනික මේ ෆේක් ප්ලග්ස් විකුණන කෙනෙක් කවදාවත් ඔයාලට මේවා ෆේක් නැත්නම් රෙප්ලිකා ප්ලග්ස් කියලා විකුණන්නේ නැහැ. එයාලා කියන්නේ මේවා ජෙනුයින් බඩු කියලා. ඇත්තටම බැලුවටත් මේවා ජෙනුයින් වගේ පේනවා. නමුත් සමහර මෙකැනික්ලා මේ කතන්දරේ දානවා. එයාලා වැඩි ගානට හරි ජෙනුයින් එක දානවා. සමහර අය කස්ටමර්ට කියනවා මිල කීය වුණත් ස්පාර්ක් ප්ලග් සෙට් එක ඒජන්ට් ගෙම්ම ගෙනලා දෙන්න කියලා. ඒ සමහර කස්ටමර්ස්ලාගේ ලෝ බජට් එක නිසා එයාලා ගෙනත් දෙන ෆේක් ස්පාර්ක් ප්ලග්ස් දාලා දෙන සමහර ටෙක්නීෂියන්ලාට අකමැත්තෙන් උනත් සිද්ධ වෙනවා. ඉතාමත් කලාතුරකින් කස්ටමර්ට ජෙනුයින් ප්ලග්ස් වලට බිලක් දාලා ෆේක් ප්ලග්ස් දාන ගරාජ් එකක් තියෙනවා. කොහොම හරි අපි හිතමු ඔයා වාහනේට ෆේක් ස්පාර්ක් ප්ලග් සෙට් එකක් දැම්ම කියලා. දැන් තමයි භීෂණය පටන් ගන්නේ. ඇත්තට වාහනයකට ෆේක් ස්පාර්ක් ප්ලග් සෙට් එකක් දාපු ගමන් ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. කිලෝමීටර් 1000ක් 1500ක් විතර දුවද්දි තමයි මේ ප්ලග් සෙට් එක ලෙඩ දෙන්න පටන් ගන්නේ. සමහර විට වාහනේ චෙක් එන්ජින් ඉන්ඩිකේට් කරන්න පටන් ගන්නවා. නැත්නම් අයිඩල් එකේ ස්මූත්නස් එක නැති වෙලා යනවා. නැත්නම් වාහනේ මිස් කරන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ටියුන් අප් එකෙන් පස්සේ වාහනේ තිබුණ පර්ෆෝමන්ස් එකත් නැති වෙලා යනවා. ඉතින් මේ වගේ දෙයක් වුණාම කස්ටමර් කරන්නේ ආයම වාහනේ ටියුන් අප් කරපු දැනට අරගෙන යන එක. ඊට පස්සේ චෙක් කරලා බැලුවාම ප්ලග් එකක් හෝ කීපයක් ෆේල් වෙනවා. මේ තිබ්බ රෙඩ් එකක් අරගෙන ආයෙත් ප්ලග්ස් දාන්න කියලා කස්ටමර්ට කියන්න බැරි නිසා ඒ ප්ලග්ස් ටිකම ආයෙත් සුද්ධ කරලා දාලා දෙනවා. නැත්නම් අවුල් වෙච්ච ප්ලග් එක විතරක් මාරු කරලා දෙනවා. ඊට පස්සේ ලෙඩේ සනීපයි. ආයෙම ටිකක් දුවද්දි පරණ ලෙඩේ මතුවෙනවා. ඉතින් කස්ටමර් ආයෙමත් වාහනේ අරගෙන එනවා. ඒදි සමහර විට ඉග්නිෂන් කොයිල් දෙකකුත් සවුත් වෙනවා. ඊට පස්සේ ලෙඩේ තියෙන්නේ කොයිල් එකක කියලා කොයිල් එක මාරු කරනවා. ආයෙම ලෙඩේ එනවා. කස්ටමර් ටෙක්නීෂියන්ට බැනලා වෙනත් ගරාජ් එකකට යනවා. එතනදී ආයෙ ප්ලග්ස් මාරු කරනවා. ආයෙම කොයිල් මාරු කරනවා. ආයෙ සුද්ධ කරනවා. ටියුන් අප් කරනවා. මේක ඉතින් සංසාර චක්‍රය වගේ වාහනේ විකුණලා දාන කම කරකිනවා. ඇත්තටම වාහනේ අයිතිකාරයයි දෙන්නම හාසි. ඉතින් එකපාරක් මොනවා හරි කරලා ගැට ගහලා දුන්නාම කිලෝමීටර් 1000ක් 2000ක් යනකම් අවුලක් වෙන්නේ නැහැ. ඒත් ආයෙම ලෙඩේ මතුවෙනවා. අවසානයේ බැලුවොත් ජෙනුයින් ජපාන් OEM ප්ලග් සෙට් එකක් දාන මුදල වගේ දෙතුන් ගුණයක් නිකරුණේ වියදම් වෙලා. ඇත්තට මෙතන තියෙන ඛේදවාචකේ තමයි මිනිස්සු දන්නේ නැහැ මේ හැම විලාසයක් පිටිපස්සෙම ඉන්න භූතයා ඔයා පුංචි ලාභයක් බලලා වාහනේට අරගෙන දාපු ෆේක් ස්පාර්ක් ප්ලග් සෙට් එක කියලා. මෙතන මීටත් වඩා භයානක කතාවක් තියෙනවා. ස්පාර්ක් ප්ලග් කියලා කියන්නේ ඔයාගේ එන්ජින් එකේ ඉහළම උෂ්ණත්වයකට ලක් වෙන කොටසක්. ඒ වගේම කම්බෂන් චේම්බර් එක ඇතුලේ හැදෙන උෂ්ණත්වය සිලින්ඩර් හෙඩ් එකට මුදා හරින්නේ ස්පාර්ක් ප්ලග් එක විසින්. ඉතින් මේ බාල ස්පාර්ක් ප්ලග් හදන්නේ ලේසර් වෙල්ඩින් වගේ උසස් තාක්ෂණය සහ උසස් සෞන්දර්ය පාවිච්චි කරලා නෙමෙයි. ඉතින් මේ වගේ කෑලි මෙල්ට් වෙලා ගැලවිලා යන්න පුළුවන්. ස්පාර්ක් ප්ලග් එකේ ටිප් එක ගැලවිලා පිස්ටන් එක උඩට වැටුනොත් වෙන දෙයක් ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අනිත් එක තමයි ෆේක් ප්ලග්ස් කාලයක් ගියාම කොරෝෂන් වෙලා ගලවද්දි නැද්දෙන් කැඩෙනවා. මම මෙකැනික් කෙනෙක් නම් මේ අමිහිරි අත්දැකීම අනිවාර්යෙන්ම ඇති. මම හිතනවා ඔයාලට මේකේ තියෙන බරපතලකම දැන් තේරෙනවා ඇති කියලා. ඉතින් මිලියන ගාණක් දීලා වාහන අරගෙන දහස් ගාණක පුංචි ලාභයක් වෙන්නේ ලක්ෂ ගාණක් පාඩු කරගන්න එපා. හරි. දැන් යමු වීඩියෝ එකේ වැදගත්ම කැලේ. මම කියලා දෙන්නම් කොහොමද ජෙනුයින් ස්පාර්ක් ප්ලග් එකක් අඳුරගන්නේ කියලා. ඔයාට අවශ්‍ය ප්ලග් එක MGK එකක් නා. මිලදී ගන්න කලින් ප්ලග් එකේ මේ විදිහට ෆොටෝස් තුනක් ගන්න. ඊට පස්සේ ෆොටෝස් ටික ඇටච් කරලා info@mgksparkplugs.com කියන ඊමේල් එකට ඊමේල් එකක් දාන්න. සාමාන්‍යයෙන් පැය 24ක් වගේ ඇතුළත MGK quality assurance team එකෙන් ඔයාලට ප්ලග්ස් ජෙනුයින්ද නැද්ද කියන උත්තරය ලැබෙයි. මේ තියෙන මම මේ විදිහට දාපු සාම්පල් ඊමේල් එකක්. ඊළඟ ප්‍රායෝගික ක්‍රමය තමයි මල්ටිමීටර් එකක් ආධාරයෙන් ප්ලග් වල රෙසිස්ටන්ස් ලෙවල් එක චෙක් කරන එක. මේ ක්‍රමය MGK වල දෙයස් වලත් පොදුයි. ෆේක් ප්ලග් එකක් සහ ජෙනුයින් ප්ලග් එකක් අතර රෙසිස්ටන්ස් ලෙවල් එකේ ලොකු වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් ජෙනුයින්
ස්පාර්ක් ප්ලග් එකක රෙසිස්ටන්ස් ලෙවල් එක කිලෝස් 5කට ආසන්න දානවා. ෆේක් ප්ලග් එකක රෙසිස්ටන්ස් ලෙවල් එක සාමාන්‍යයෙන් ඉතා විශාල අගයක් වෙනවා. නැත්නම් රෙසිස්ටන්ස් ලෙවල් එකක් ඇත්තෙම නැහැ. ඉතින් මේ ක්‍රම දෙක ඇර තවත් ක්‍රම තියෙනවා. ඒවා ටිකක් සංකීර්ණයි. අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න මම ඒවා කියලා දෙන්න. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයා වාහනයට ස්පාර්ක් ප්ලග් එකක් මාරු කරනවා නම් ජෙනුවින් එකක්ම දාන්න. ජෙනුවින් ජපන් OEM ප්ලග් එකක්ම දාන්න පුළුවන් නම් ඒක තමයි හොඳම තේරීම. අතරම ජෙනුවින් ජපන් ස්පාර්ක් ප්ලග් එකක් කිලෝමීටර් ලක්ෂයකට වඩා දුවන්න පුළුවන්. ඉතින් ජෙනුවින් ජපන් ප්ලග් සෙට් එකක් වාහනයට දාගත්තොත් අය අවුරුදු ගානකට ප්ලග්ස් මාරු කරන්න ඕනේ වෙන්නේ නැහැ. ස්පාර්ක් ප්ලග් සම්බන්ධයෙන් කාර්මික ශිල්පීන් අතරේ පවා තියෙන තවත් වැරදි මතයන් කීපයක් තියෙනවා. සමහර කාර්මික ශිල්පීන් කියනවා ඔයාගේ වාහනේ බ්‍රෑන්ඩ් එකකින් බොක්ස් එක දාලා එන ප්ලග්ස් තමයි ඔරිජිනල් ඒවා කියලා. එහෙම එකක් නැහැ. ඒ විදිහට ජෙනුවින් ප්ලග්ස් වගේම ෆේක් ඒවාත් වෙනවා. ඔරිජිනල් එක වගේම ප්ලග් එකක් හදන්න පුළුවන් නම් පැකේජ් එක හදන එක මහ ලොකු වැඩක් නෙවෙයිනේ. මේ මිත්‍යා මතයට හේතුව තමයි සාමාන්‍යයෙන් NGK සහ ඩෙල්ස සමාගම් ජපානයේ වාහන නිෂ්පාදකයන්ට ස්පාර්ක් ප්ලග් සෙවන්නේ යාළගේ වාහන සන්නාමයට අදාළව බ්‍රෑන්ඩ් කරපු බොක්ස් එකක වීම. ඊළඟ මිත්‍යා මතය තමයි වාහනයට ඔරිජිනල් එන OEM ස්පාර්ක් ප්ලග් එක වෙළඳ පොලේ නැවත මිලදී ගන්න නැහැ කියලත්. එහෙම එකක් නැහැ. ජපානයේ ඇතුළේ ක්වොලිටි වර්ග දෙකක බඩු නැහැ. ඔයා ජපානයේ නිෂ්පාදනය කළ ස්පාර්ක් ප්ලග් එකක් ලැබී ගත්තොත් ඒක 100%ක්ම OEM ප්ලග් එකට සමානයි. හැබැයි මෙහෙම කතාවක් තියෙනවා. ආවට ගියාට ජපානයෙන් ජෙනුවින් ස්පාර්ක් ප්ලග්ස් තොග වශයෙන් ගෙන්වන්න බෑ. අතරම ඔයා ජපානයේ ඇතුළෙන් ප්ලග්ස් මිලදී ගත්තත් ඔයාට මිලදී ගන්න පුළුවන් ප්ලග් සෙට් එකක් හෝ දෙකක් විතරයි. ඒ කියන්නේ ඔයාගේ පර්සනල් වෙහිකල් එකට ඕනි ප්‍රමාණය විතරයි. එයාලා තොග වශයෙන් විකුණන්නේ එයාලගේ ඩීලර් චේන් එක හරහා විතරයි. මෙහෙම කරන්න හේතුව තමයි මේ ලෝක පුරාම තියෙන ෆේක් ස්පාර්ක් ප්ලග් වසංගතයෙන් එයාලගේ කස්ටමර් බේස් එක බේරගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට ස්පාර්ක් ප්ලග් සම්බන්ධව ලොකු දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ගොඩක් වාහන වලට ගැලපෙන ජෙනුවින් ජපන් ස්පාර්ක් ප්ලග් අපි ගාවක් තියෙනවා. ඔයත් ජෙනුවින් ජපන් ප්‍රොඩක්ට් එකක් හොයන කෙනෙක් නම් අපිට කතා කරලා වැඩි විස්තර දැනගන්න. ඒ වගේම මේ වගේ වාහන සම්බන්ධයෙන් දැනුම ලබා ගන්න අපේ GDM Hub channel එකත් subscribe කරලා තියාගන්න. අපේ Facebook page එකත් follow කරලා තියාගන්න. ගිහින් එන්න. හැමෝටම ජය වේවා.